Hello guys, konnichiwa. Welcome to our YouTube channel. අද අපි ඔයගලන්ට ගෙනාවේ unboxing video එකක්. මේක GoPro Hero 13 Black creator kit එකයි. ඒ වගේම DJI mic 2 එකයි. එහෙනම් අපි වීඩියෝ එකට එකතු වෙමු. ඉතින් guys මේ තියෙන box එක මේ විදියට cardboard cover එකකින් වට කරලා තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ කැමරාවේ විස්තර ටික දාලා තියෙනවා. ඉතින් මේක තමයි creator kit එකට එන set එක. මේ box එක ඉවත් කරගන්න මෙන්න මේ වගේ කැල්ලක් තියෙනවා. මේක මේ විදිහට කඩලා open කරගන්න ඕනේ. ඊට මෙන්න මේ වගේ hard කළු පාට box එකක් තියෙනවා. මොකක්ද බලා ගන්න බලමු මේ විදිහට handle එකක් තියෙනවා. මේක ඇත්තටම high box එකක්. ඊට මේ විදිහට zip එකෙන් open කරගන්න ඕනේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙන paper works ටික. මේ විදිහට කැමරාව ගැන විස්තර මේක ඇතුළත් වෙනවා. ඉතින් මේ කැමරාව රිලීස් කරේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 10 ඒ කියන්නේ 2024 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා තමයි කැමරාව රිලීස් කරේ. මේක තමයි GoPro ලගේ GoPro කැමරා වලින් තියෙන අලුත්ම කැමරා එක. ඊට මේ විදිහට GoPro ස්ටිකර් හතරක් තියෙනවා පාට හතරකින්. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ Hero 13 Black Creator Edition එකට ඇතුළත් වෙන්නේ Hero 13 Black කැමරා එක, Volta එක, ඒ කියන්නේ hand grip එක. ඊට පස්සේ medium mode එක තියෙනවා, light mode එක තියෙනවා, battery එක තියෙනවා, magnetic latch mount එක තියෙනවා. ඊට අමතරව තව mount එකක් එනවා. ඊට පස්සේ carrying case එක තියෙනවා. ඒ ඔය ටික තමයි මේ package එකට ඇතුළත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේක ගැන විස්තර ටික තියෙන්නේ. අපි ඒ ටික පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට box එක ඇතුළට බලා ගන්න පුළුවන්. මුලින්ම බලමු media mode එක. මේ තියෙන media mode එක. මේක ඇත්තටම hard plastic වලින් හදලා තියෙන්නේ. plastic ද යකඩද කියලා හිතා ගන්න බෑ. හරි හයියට හදලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන close lock එකක් ඔයගලට මම දෙන්න. මේකෙන් power on off button එක. ඉතින් මේක ඇතුළට තමයි අපේ කැමරා එක සෙට් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ external mic එක. ඊට පස්සේ මේ වගේ pots තුනක් බලා ගන්න පුළුවන්. මේ තියෙන charging port එක, USB type C. ඊට පස්සේ මෙතන තියෙනවා microphone jack එක. ඊට පස්සේ උඩින්ම තියෙනවා micro HDMI port එක. මේකට display mode, ඒ කියන්නේ චුලි display එකක් හයි කරගන්න පුළුවන් කැමරා එකට උඩින්. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේක යටපැත්ත. ඊට පස්සේ මෙතන මෙහෙම පොඩි lock එකක් තියෙනවා. ඒ lock එකකින් තමයි රිලීස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුළට කැමරාව හයි කරගන්න පුළුවන්. ඊට මේ විදිහට දාලා lock එක දාගන්න ඕනේ. ඒ lock එක පොඩ්ඩක් හිරගතියක් දෙනවා. ඔක තමයි media mode එක. ඊළඟට අපි යමු Volta එකට. මේ තියෙන Volta එක. මේක ඇත්තටම tripod එකක් වගේම battery එකක්, ඒ වගේම hand grip එකක්. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ button එකේ බුවම පොඩි mounting fingers දෙකක් එළියට එනවා. මේක ඔයගලන්ට mount කරගන්න පුළුවන් ඔයගලන්ගේ backpack එකට හෝ වෙනත් ඕන තැනකට. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩි ස්ට්‍රිප් එකක් මේක තියෙන අතට දාගන්න. මේ වගේ ලොක් එකක් තියෙනවා. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ස්ටෑන්ඩ් එකේ මේ කැරේ දෙක මේ විදිහට ඈඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මේක මේසයක් මත හෝ අවශ්‍ය තැනක තියන්න පුළුවන්. මේක ඇතුළේ ඇත්තටම බැටරි එකක් තියෙන්නේ.
ඒ බැටරි එකකින් කැමරාවට අවශ්‍ය එක්ස්ටර්නල් පවර් එකක් ලබා දෙනවා. මෙතනින් අපිට වෝල්ට් එක ඔන් කරලා කැමරාව කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය බටන් ටික ඔපරේට් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් තමයි මේ වෝල්ට් එක charge කරන්න තියෙන්නේ. type C port එකක් තියෙන්නේ. ඊළඟට අපි light mode එකට යමු. මේ තියෙන light mode එක. මේකේ light එකේ mood 4ක් තියෙනවා. low power එක, mid power එක, high power එක, ඒ වගේම මේ flash එක. මේක ඇත්තටම low light වීඩියෝ කරද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් හොඳ එළියක් තියෙනවා මේකේ. මේ විදිහට සිලිකන් කැප් එක අයින් කරාම තවත් එළිය වැඩි කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය විදිහට එළිය කන්ට්‍රෝල් කරන්න තමයි මේ සිලිකන් කැප් එක තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට කැප් එක ෆිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ලයිට් එක charge කරන පොට් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ලයිට් එක මීඩියම් මෝඩ් එකට සෙට් කරන කොටස. ඉතින් මේ විදිහට තමයි ලයිට් එක සෙට් කරගන්න තියෙන්නේ මීඩියම් මෝඩ් එකට. මේක ටිකක් පොඩි හිරගතිය. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head, a collage and they spread. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it, I'm saving every day to taste it. I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages. A vacant, modern kingdom for the taking. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up.
ඊළඟට මේ තියෙන තවත් මවුන්ට් කරන කෑල්ලක් ඒ වගේම. ඊළඟට මේ තියෙන type C charging cable එක. ඉතින් ওই ටික තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ස්ක්‍රූ එකක් තියෙනවා කැම් එක වෝල්ටා එකට සෙට් කරගන්න අවශ්‍ය කරන. ඉතින් ඔය දේවල් ටික තමයි අපිට ක්‍රියේටර් කිට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් කාඩ්බෝඩ් වලින් හදලා තියෙන්නේ. මේ දේවල් ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි පොඩ්ඩක් කැමරා එක බලමු බැටරි එක දාලා කොයි වගේද පේන්නේ කියලා. ඉතින් බැටරි එක මේ වගේ දාන්න පැත්තක් තියෙනවා. මේ පැත්ත බලලා හරියට මේ විදිහට දා ගන්න ඕනේ. මේ තියෙන micro SD card එක. අපි power on කරලා බලමු. මොඩෙම ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඒ ටික කරගත්තයින් පස්සේ අපිට මේ විදිහට QR code එක රීඩ් කරලා කැමරා එකේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගන්න තියෙනවා අපේ මොබයිල් එක through. ඉතින් දැන් අපි මේ එක කරන ගමන් ඉන්නේ.
ඉතින් දැන් අපි මේ විදිහට කැමරා එකේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ කැමරාව ෆෝන් එකට කනෙක්ට් කරගන්න. මේ විදිහට කැමරා ෆෝන් එක හරහා ඔන් කරන්න ඔෆ් කරන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් ඔන් කරන්න ස්ටොප් කරන්න, ඒ වගේම ෆොටෝ ගන්න, ඒ වගේම කැමරා එකේ ෆොටේජ් ටික චෙක් කරගන්න, හැමදේම ෆෝන් එක through කරගන්න පුළුවන්. ඒ වගේම කැමරාවෙන් උත් කරගන්න පුළුවන් මේ දේවල් ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි GoPro Hero 13 Black ක්‍රියේටර් කිට් එකේ අන්බොක්සින් එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සන වෙබ් එකක් බලා ගන්න පුළුවන් කැමරා එකේ ඩිස්ප්ලේ එක හරහා. එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම මේ අන්බොක්සින් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඊළඟට අපි DJI Mic 2 එකේ අන්බොක්සින් එක බලමු. මේ තියෙන DJI Mic 2 එකේ බොක්ස් එක. මේ විදිහට ඕගලන්ට mic එක ගැන විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක පොලිතින් රැප් එකකින් හොඳට රැප් කරලා තියෙනවා. අපි ඒක මුලින්ම ඉවත් කරගමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන පැකේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒක මෙතනින් ඕපන් කරගමු. ඉතින් DJI Mic 2 එකේ එන්නේ මේ වගේ ලස්සන පවුච් එක. බොක්ස් එක ඇතුලේ මේ විදිහට පේපර් වර්ක්ස් ටික තියෙනවා බලා ගන්න පුළුවන්. අපි ඒක ඉක්මනට පොඩ්ඩක් බලමු. මුලින්ම තියෙන මේ වගේ DJI එකේ ලස්සන ස්ටිකර් එකක්. ඊළඟට පේපර් වර්ක්ස් ටික. අපි මේක පොඩ්ඩක් පැත්තක තියාගෙන ඊළඟට පවුච් එක ඇතුළේ මොනවද තියෙන බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ ලස්සන පවුච් එක තමයි DJI Mic 2 එකේ එන්නේ. මේ විදිහට ෂේපර් එකෙන් ඕපන් කරගන්න ඕනේ. ඊළඟට මේ විදිහට ඇතුළේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් DJI Mic 2 එකේ වින් ස්ක්‍රීන් දෙකක් තියෙනවා. මේ තියෙන mic jack එක. ඊළඟට USB-C charging cable එක. මේ තියෙන්නේ DJI Mic 2 charging case එක. මේක ඇතුලේ තමයි transmitter දෙකයි receiver එකයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ස්ටිකර් එකකින් මේක වහලා තියෙනවා. අපි ඒක ඕපන් කරගමු. මේ විදිහට ස්ටිකර් එක ගලවලා ඕපන් කරගන්න පුළුවන්. මේ බටන් එකේ බෝයෙන් පස්සේ මේම ඕපන් වෙනවා. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි ලස්සනට ට්‍රාන්ස්මීටර් දෙකයි රිසීවර් එකයි තියෙනවා. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා මේ ට්‍රාන්ස්මීටර් දෙකේ රිසීවර් එකේ මේ පැකේජ් එකේම. මේ තියෙන මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරගන්න Type C එකයි Lightning jack එකයි දෙකක් තියෙනවා. මේ තියෙන Lightning jack එක. මේ විදිහට ලස්සන පැකේජ් එක තමයි Mic 2 එකේ එන්නේ. ඉතින් මේ පවුච් එක ඇතුලේ තියෙන වින්ඩ් ස්ක්‍රීන් එක.
මේක මයික් එක උඩට තමයි හයි කරගන්න තියෙන්නේ. මේ වගේ දෙකක් තියෙනවා. එතන මේකෙත් මාර හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ විදිහට තමයි හයි කරගන්න තියෙන්නේ. මේ තියෙන මැග්නට් ක්ලිප් එක මේක අපේ ඇඳුමේ අපිට පාසු ආකාරයට ක්ලිප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ලෝගෝ එකත් ත්‍රිවිධයකට තියෙනවා. තමන් කැමති පැත්තක් අලව ගන්න පුළුවන්. DJI ලෝගෝ එකේ ලස්සන ඩිසයින් දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන ක්ලිප් එකක් තියෙනවා. ඉතින් මේක වින්ඩ් ස්ක්‍රීන් එක දාලා තියෙදි චාර්ජින් කේස් එක ඇතුළට දාන්න බෑ. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රිසීවර් එක. මේ තියෙන කොටසින් තමයි කැමරාවකට සෙට් කරගන්න තියෙන්නේ. මේ විදිහට වීල් එකකුත් තියෙනවා අපිට අවශ්‍ය මෙනු එක සිලෙක්ට් කරගන්න සහ වොලියුම් එක හදාගන්න. ඒ වගේම මේ තියෙන ටච් ඩිස්ප්ලේ එකක්. පොඩි ඩිස්ප්ලේ එකක් වුණාට මාරම ස්මූත්. ඉතින් සරලව කියනවා නම් ඔම තමයි DJI Mic 2 එකේ ගැන තියෙන විස්තර. තව ගොඩක් විස්තර තියෙනවා. මමත් ඇත්තටම පළවෙනි වතාවට තමයි DJI Mic 2 එක පාවිච්චි කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක වීඩියෝ එකේ අන්තිම වෙනකන් එකතු වුණාට. නැවත තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. සයනරා.